ඔයාට තියෙන්නේ Facebook page එකක් විතරද? ඔයාගේම කියලා වෙබ්සයිට් එකක් නැද්ද? අද මම කියලා දෙන්න යන්නේ වෙබ්සයිට් එකක් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. වෙබ්සයිට් එකක් කියලා කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඔයාගේ ඩිජිටල් ඇඩ්‍රස් එකකට. ඔයාගේ බිස්නස් එක, ඔයාගේ සර්විස් එක, ඔයාගේ ප්‍රොඩක්ට්ස් 24 hours 7 days ලෝකෙටම පෙන්වන ඔන්ලයින් ප්ලේස් එකක්. ඔයා හිතන්න ඔයාට ෂොප් එකක් තියෙනවා කියලා. ඔයාගේ ෂොප් එක වහලා තියෙන වෙලාවට කස්ටමර් කෙනෙක් ආවොත් ඒ බිස්නස් එක ලොස් වෙනවා නේද? වෙබ්සයිට් එකක් කියන්නේ කවදාවත් වහන්නේ නැති ෂොප් එකකට. රාත් 12ට ෆොරින් කස්ටමර් කෙනෙක් තුනත් ඔයාගේ ප්‍රොඩක්ට් සර්විස් ගැන බලන්න පුළුවන්. ගොඩක් අය කියනවා Facebook page එකක් තියෙනවානේ. ඒ නිසා අපිට වෙබ්සයිට් එකක් ඕනේ නැහැ කියලා. ඒත් Facebook page එකක් කියලා කියන්නේ ඔයාගේ own property එකක් නෙමෙයි. rules වෙනස් වෙන්න පුළුවන්, reach drop වෙන්න පුළුවන්, page එක block වෙන්න උනත් පුළුවන්. ඒත් website එකක් කියලා කියන්නේ 100%ක්ම ඔයාගේ own asset එකක්. ඉතින් small business එකක් වුණත්, service provider කෙනෙක් වුණත්, doctor කෙනෙක් වුණත්, lawyer කෙනෙක් වුණත්, freelancer කෙනෙක් වුණත්, export business, startup මේ මොනවා කරන කෙනෙක් වුණත් ඔයාගේම website එකක් තියෙන එක essential එකක්. දැන් අපි බලමු website වර්ග මොනවාද කියලා. business websites, e-commerce websites, personal or portfolio websites, organizational website, blog or informational websites. ඔයාට professional website එකක් build කරන්න ඕනේද? එහෙනම් මේ post එකට comment එකක් දාන්න website කියලා. ඔයාටත් පුළුවන් අපෙන් discount price එකකට professional website එකක් හදාගන්න.